ඔන්න ස්වාමියයි බිරිඳයි කසාද බැඳලා දවස් දෙකයි. බැඳ අලුත යන්නේ අතින් අල්ලගෙනනේ. අතින් අල්ලගෙන කජුගම හන්දියේ කජු කඩ ළඟින් යනවා. දැන් කජු කඩ ළඟින් යනකොට දෙන්න අතින් අල්ලගෙන ඉස්සරහට එනවා බිරිඳට වඩා ටිකක් ලස්සන රූමත් හැඩ ඇති තරුණියක්. ඉස්සරහෙන් එනවා. ඉස්සරහට එන ලස්සන තරුණිය දැක්කහම නිකමට වගේ මහත්තයා ඒ පැත්ත බැලුවා නෙවෙයි බැලුණා. නිකන් බැලුණා. මොකද තාම පරණ පුරුදු අමතක වෙලා නැහැ බැන්දලුතනේ. මේ ඉස්සරහෙන් ආපු තරුණිය දැක්කට පස්සේ නෝන දැක්ක මහත්තයාගේ ඇහැ ඒ පැත්තට යනවා. බැඳලා දවස් කීයද කිව්වේ? 2යි. නෝන මහත්තයාගෙන් මොකද්ද අහන්න ඇත්තේ? අඳුරනවද කියලා? ඒ අම්මලගේ කාලේ. දැන් ඉන්න කෙල්ලෝ එහෙම අහන්නේ නැහැ. තරුණ ළමයිකින් තමයි ඕක අහන්න ඕනි. මම බැඳලත් නැහනේ ඒකින්ද මන් දන්නේ. මොකටද එයා දිහා බැලුවේ? ඇයි එයා දිහා බැලුවේ? අහනවද නැද්ද? ඔය ඇහුවේ ඇහැ යනවා දැකලාද හිත යනවා දැකලාද? ඇහැ යනවා දැකලා හිත පේන්නේ නැහනේ පින්වතුනි. ඇහැ ඒ පැත්තට යනවා දැක්කහම නෝන ඇහුවා මහත්තයාගෙන් මොනවද එයා දිහා බැලුවේ? මොකටද එයා දිහා බැලුවේ? මහත්තයාගේ ඇස් දෙක ওই පැත්තට යනවා දැකලා තමයි නෝන ඔය කතාව ඇහුවේ. හැබැයි හිත කොහෙ ගියාද කියලා නෝන දන්නේ නැහැ. බැරි වෙලාවත් හිතත් පේන කෑල්ලක් වුණා නම් මහත්තයාගේ හිත ගිය දිහාත් නෝන දකිනවා. හිත ගිය දිහා දැක්කනම් නෝන මොකක් කරයිද? දෙකක් නැහැ සෙරප්පුවෙන්. අද ගෙදර ගිහිල්ලා ප්‍රාර්ථනා කරන්න මගේ හිත නොපෙනිච්ච එකමයි පන්දනං චපලං චිත්තං මඩේ හිටෝපි ඉන්නක් වගේ තමයි මොකක්ද? අපේ හිත. දැන් මඩේ හිටෝපි ඉන්න මොකද වෙන්නේ පින්වතුනි? වැනෙනවා. මේම වෙනස් වෙන හිතක් තමයි අපි හැමෝටම තියෙන්නේ. එකිනෙකාගේ හිතේ චපල ස්වභාවය අඩු වැඩි වශයෙන් තියෙනවා. ඔය විදිහට පින්වතුනි වෙනස් වෙන හිතක් තමයි අපි හැමෝටම තියෙන්නේ. මෙන්න මේ වෙනස් වෙන හිත කාට හරි පුළුවන් නම් සංයමෙස්සන්ති සංයමයට ලක් කරන්න. සමාධිගත කරගන්න, එක අරමුණක තියාගන්න. එහෙම එක තැනක තියාගෙන තථාගතයන් වහන්සේගේ ධර්මය අහන්න. ආන් එයාට පුළුවන් මොක්ඛන්ති මාර බන්ධනා මාරයගේ බැම්මෙන් මිදෙන්න. මෝක්ෂයේ නිර්වාණය අවබෝධ කරගන්න. එහෙනම් දැන් අපි හිත සංවර කරගෙන, කය සංවර කරගෙන, වචනේ සංවර කරගෙන අහන්න ඕනි තථාගතයන් වහන්සේගේ ධර්මය. බාහිර දේවල් වලට හිත යන්න නොදී එකතෙන් තියාගෙන මේ